ලේසියෙන්ම ලක්ෂ 5ක් 6ක් හොයන්න කැමති අය මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. මෙන්න මේ වගේ කැටයකින් මම කොහොමද ලක්ෂ 5යි 71ක් හෙව්වේ කියන එක මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. හරි. අවුරුද්ද පුරාවටම අපි සල්ලි එකතු කරපු විදිහ තමයි මේ කියලා දෙන්නේ. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. 2025 අවුරුද්දේ ඉඳන් අපේ පේජ් එකත් එක්ක ඉන්න කෙනෙක් නම් දන්නවා මේ කැට දෙකක් තරම් මම මොකද්ද කරන්න යන්නේ කියලා. ගිය සැරේ 2024 අපි කරේ මේක දෙසැම්බර් 26 වෙනිදා තමයි මේ කැටේ ඕපන් කරේ. මේ සැරේ ටිකක් පරක් වුණා. ඔන්න අද 30 තමයි කැට දෙක ඕපන් කරන්න යන්නේ. පර්පල් කලර් කැටේ මගේ සහ මේක හස්බන්ඩ්ගේ කැටේ. ඉතින් ඔන්න ඔය විදිහට මගේ එකේ 5000 කොළ සහ 1000 කොළ දෙකම දාලා තියෙනවා. මම කොළ දෙකක් හදාගෙන තියෙනවා. මේ කොළ දෙක. එතකොට 5000 ගාන දාන එකේ නම් ලක්ෂ 5ම අචීව් කරලා තියෙනවා. 1000 ගාන දාන එකේ 71000ක් තමයි හරිනම් මේ වෙද්දි තියෙන්න ඕනේ. මෙතන මේ කොටු 20යි 29ක් විතර හිස් තියෙනවා. හස්බන්ඩ් එකේ එයා කොටු මාක් කරන්නෙත් නෑ 1000වත් දානවා 5000වත් දානවා. මේක ඉතින් කොහොම තියනවද දන්නේ නැහැ. හැටුවට පස්සේ තමයි බලා ගන්න වෙන්නේ. ඉතින් මේ 2026 අවුරුද්දේ අපි අවුරුද්ද පුරාම 5000 කොළ දාන එක මේ කොටු 100ක් ගහලා ඒක එකේ ඉඳන් 100ට පිළිවෙලට මේ විදිහට ලියාගෙන තියෙනවා. අපි සල්ලි ටික කඩලා බලමු කොහොමද තියෙන්නේ කියලා. ඊට පස්සේ මම මේක කරන විදිහ ගැන ඔයාලට විස්තරයක් ආයෙ පාරක් කියන්නම්. එකන්න සල්ලි කඩලා මේක කැට දෙක කඩාගත්ත මේ හස්බන්ඩ් එක කහ පාට එක අපි බලමු ඒකේ කීයක් තියෙනවද කියලා. මේක ගන්නට වීඩියෝ එක මම සාමාන්‍යයෙන් හදද්දි සමහර වෙලාවට පාස්ට් දාලා තියෙයි. මොකද නැත්තම් ලොකු වෙලාවක් යනවා ටයිම් එකත් එක්ක මේ කරගන්න අමාරු නිසා. මේ පර්පල් කලර් එකේ මේකේ 10 කොළ සහ 500 කොළ දෙකම තියෙනවා. මොකද මම බෝඩ් දෙකක් කරා. මේ නිල් පාට එකේ තියෙන 5000 එක ඒක නම් ඔක්කොම ලක්ෂ 5ම අචීව් කරා. මේකේ තියෙන්නේ 1000ක. බලමු අපි දැන් කොච්චර තියෙනවද කියලා. හරියටම මම සල්ලි දාලා නම් 5යි 71ක් 5,71,000ක් සල්ලි තියෙන්න ඕනේ මේකේ. මේ ඉතින් අවුරුද්දක් පුරා අපි බිස්නස් එකෙන් හම්බ කරපු දේවල් වලින් ඉතුරු කරගත්ත දේවල් කෙනෙක්ට හිතන්න පුළුවන් මේක බිස්නස් එකක් කරන කෙනෙක්ට විතරයි කරන්න පුළුවන් කියලා. එහෙම නෑ. මේක ඕනම කෙනෙක්ට කරන්න පුළුවන්. විශේෂම දේ තමයි ඩිසිප්ලින් එක තියෙන්න ඕනේ. මේ කැටේ කඩලා කොයිම වෙලාවකවත් සල්ලි ගන්නේ නැහැ කියන එක. කොච්චර වමනාවල් තිබ්බත් ගන්න නැහැ කියන එක. Tamanට කරන්න මාසයේ ලොකු වියදම් තිබ්බත් ඒකෙන් පොඩි මුදලක් හරි ඉතුරු කරගන්න පුළුවන් කියන එක තමයි මට කියන්න ඕන වෙලා තියෙන්නේ. නැත්තම් දැන් තව ටිකකින් මේ වීඩියෝ එක අප්ලෝඩ් කරාට පස්සේ කට්ටිය කියනවා ඕක ධනට දෙන්න තිබ්බා පිනට දෙන්න තිබ්බා. ගිය සැරේත් එහෙම වුණා. මේකෙන් දුප්පත් මිනිස්සුන්ට කන්න දෙන්න තිබ්බා කියලා. ඉතින් හම්බ කරන හැමදේම දන්ට පින්ටම දීලා බෑනේ. එහෙම දෙන්න ඕන මුදල් අපි දෙන්න ඕන විදිහට දෙනවා. ඒක විශේෂම දේ තමයි අපි එතෙන්ට ෆෝන් එක සහ කැමරාව අල්ලාගෙන යන්නේ නැති එක. අපි බලමු දැන් මේකේ ලක්ෂ 5ක් තියෙන්න ඕනේ 5000 කොළ වලින්ම. අනික 71000 තියෙන්න ඕනේ 1000 කොළ වලින්. එතකොට මම මේ 2025 මගේ බිස්නස් එකෙන් මම කියන්නේ ගොඩක් නාස්ති කරන මුදල් වලින් තමයි මේක ඉතුරු කරගෙන තියෙන්නේ. මේ ඉතුරුම 5යි ලක්ෂ 5යි 71000ක් තමයි මගේ එකේ හැටියට එන්න ඕනේ. එතකොට මේකේ මම මේ සල්ලි ටික ගයින ගමන්ම ඔයාලට කියලා දෙන්නම් මේකේ කොහොමද මේ කොලේ හදාගන්නේ කියලා. කාඩ්බෝඩ් එකක් ගන්න. කාඩ්බෝඩ් එකක් හෝ ඔයාලට පහසු කොලයක් ගන්න. අවුරුද්ද පුරාම පාවිච්චි කරන්න ඕන හින්දා කාඩ්බෝඩ් එකක් ගන්නව නම් හොඳයි. ඒකේ කොටු 100ක් ඇඳලා එකේ ඉඳන් 100ට පිළිවෙලට ලියන්න. ඊට පස්සේ ඔයාලා කැටයක් අරගෙන මම පටන් ගත්තේ 5000න්. ඔයාලට පුළුවන් නම් ඒක 100න් පටන් ගන්න. 500න් පටන් ගන්න පුළුවන් කෙනෙක් නම් 500න් පටන් ගන්න. 1000 2000 ඔයාලට පුළුවන් ගානෙන් ඔයාලා පටන් ගන්න. මට පුළුවන් ගාන 5000 නිසා තමයි මම 5000න් පටන් ගත්තේ. එතකොට මේකේ අපි සල්ලි දාදී එකේ ඉඳන් නෙමේ කපාගෙන එන්නේ. මේක මාසෙට මේ ගාන දාන්න ඕනේ කියලා නියමිත ගාණක් නැහැ. Tamanට ඉතුරු කරන්න පුළුවන් උපරිම මුදල මේ කැටේ වෙනුවෙන් යොදවන්න. එතකොට දාන්න ඕනේ උපරිම මිල කියලා එකක් නැහැ. එතකොට මේ Tamanට පුළුවන් ගාන දාන්න. ඒක මේ Tamanට පුළුවන් 1000න් නම් පටන් ගන්න. 1000 කොළ වලින්ම කැටේට දාන්න පටන් ගන්න. විශේෂම දේ තමයි තමන් 5000 නම් දාන්නේ මුළු අවුරුද්ද පුරාම 5000 දාන්න. මට මේ කැට දෙකක් ගන්න බැරි වුණ නිසා තමයි මම 5000
5000යි 1000යි දෙකම එකම කැටේට දාලා තියෙන. ඒ වුණාට මම කරේ කොළ දෙකක වෙන වෙනම. එතකොට මම දන්නවා මේ කැටේ මෙච්චර තියෙනවා කියලා. ඊට පස්සේ අපි සල්ලි දාන්න පටන් ගත්තේ ජනවාරි වල ඉඳන් මේකේ කපන්න පටන් ගන්න ඒ කියන්නේ 100 ඉඳන්. 100 ඉඳන් තමයි කපන්න පටන් ගන්නේ. 100 ඊට පස්සේ ඊළඟ දවසේ දානවා නම් 99 ඒ වගේ යට ඉඳන් උඩට තමයි කපාගෙන යන්නේ. එතකොට අපි දන්නවා අපිට මේකේ තව කොච්චර කොළ ප්‍රමාණයක් කපන්න තියනවද කියන එක. ඔන්න සමහර වෙලාවට මම මෙහෙම ඕඩර්ස් වල වෙඩින් කේක් වල එහෙම සල්ලි යද්දි සමහර වෙලාවට මගේ වියදම් බැලන්ස් කරගෙන මම මේකට 10 15000 එකපාර දාපු වෙලාවලුත් තියෙනවා. හැමෝටම එහෙම නෑ. ගොඩක් දෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක බිස්නස් එකක් කරන කෙනෙක්ට විතරයි කරන්න පුළුවන් කියලා. එහෙම නෑ. මාසික පඩිය ගන්න කෙනෙක්ට වුණත් මේක මේ කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි තමන් දැන් කාඩ් එකෙන් හරි සල්ලි දැන් ඔක්කොම මාසේ පඩිය අපි කියමුකෝ 50000යි කියලා. ඒක එකපාර බැංකුවෙන් ගන්න නෑනේ. ඒක ටික ටික ගන්න වියදමට. එතකොට ඒ ගද්දි අනිවාර්යෙන් ඔයාලගේ කැටේටත් ගාණක් එතනින් ඉතුරු කරන්න. මේක නොදැනීම එකතු වෙනවා. මේක මම ගොඩාක් පොඩි කාලේ ඉඳන් කරන්නේ. හැබැයි වීඩියෝ එකක් කරලා දැම්මේ ගිය අවුරුද්දේ තමයි වීඩියෝ එකක් කරලා මම ඉස්සල්ලාම දැම්මේ. කෝල්ස් එනවා ඒකයි වීඩියෝ එක මගදී එන්නේ මේ ඔන්න ඔය විදිහට තමයි ලක්ෂ කීයක් තියෙන 83000යි 5000 කොල දැම්ම කියලා 5000 කොල 3යි දාලා තියෙන්නේ අවුරුද්ද පටන් ගත්ත ඉතින් කියන මම මේකට 5000 කොල දැම්ම කියලාස් ඒ වුණාට 5000 කොල 3යි කැටේ තියෙන්නේ මේ ඔන්න ඔය විදිහට තමයි දැන් මගේ කැටේ මම මේක මෙතනින් එන් කරලා සම්පූර්ණ ගාණ එකතු කරලා ඔයාලට වීඩියෝ එකක් ගන්නම් ඔහොම දැන් 1000 කොළ ටික 5000 කොළ ටික මේ එකතු කරගත්තා හැබැයි ඒක මේ මොකද්ද මේ ගන්නේ නැහැ තව හරින ලක්ෂ 5ක් තියෙන්න ඕනේ මේක බලමු අපි කීයක් තියෙනවද කියලා ඔන්න ඔය විදිහට තමයි මේ ගයින 10 කොළ මේ 10 කොළ ටික මෙතන 71ක් තියෙන්න ඕනේ 71000ක් මෙතන බලමු 11 12 13 14 ඒක 62 63 65 ලක්ෂ 5නේ හරි 5000 කොළ වලින් 100ක් 5000 කොළ වලින් 100ක් තියෙනවා ඒ කියන්නේ ලක්ෂ 5ක් තියෙනවා එකතු වෙලා ආයේ 10 කොළ වලින් 71යිනේ 71000යි එතකොට 5,71,000ක් තියෙනවා කෑෂ් එකතු වෙලා. ඉතින් මේක මගේ ව්‍යාපාරය තුළින් මම අවුරුද්දක් තුල ගොඩක් කියන්නේ මේ නාස්ති කරන සල්ලි වලින් එකතු කරපු දේවල් තමයි කියන්නේ ගොඩක් අනවශ්‍ය වියදම් වලට යොදා ගන්න සල්ලි වලින් ඉතුරු කරපු එකක් තමයි මේ විදිහට මේ තියෙන්නේ. ඉතින් කොටුව හදන හැටි මම ඉක්මනට ආයෙ පාරක් නොතේරුණ අයට කියලා දෙන්නම් 5,71,000ක් තියෙනවා. මේක තමයි කොටුව. දැන් මම මේක මේ පැත්තේ තන ගන්න ඕනේ. මොකද 10 කොළ වලින් කරන හින්දා 5000 ඒවා දාන එක මට පැටලෙන හින්දා මම මෙතන 5000 ඒවා කියලා ලියලා තියෙනවා. 10 කොළ එක ලියද්දි මෙතන 1000 කියලා දාන්න ඕනේ. කොටු 100ක් ගහගෙන ඒ කොටු 100 එකේ ඉඳන් 100ට යනකම්
කොළ කියන්නේ නම්බර්ස් දාගන්න. එතකොට ඔයාලා මේකට දාන්නේ අපි කියමු ඔයාලට තියෙන ගාණක්. මේක 5000ම දාන්න ඕනි කියලා නියමයක් නැහැ. ඔයාලා මේක 1000 ගානේ මේ කොටු 100 පිරෙව්වොත් ඔයාලට ලක්ෂයක් එනවා. එතකොට ඔයාලට පුළුවන් ගන්න. ඉතුරු කරන්න ඔයාලට පුළුවන් ගන්න. මේක කිසිම වෙලාවක 5000 දාන්න කියලා නියමයක් නැහැ. හැබැයි ඔයාලා 1000 කොලේ නම් දාන්නේ දිගටම මේකට 1000 කොලේම දාන්න. 5000 කොලේ නම් දාන්නේ දිගටම 5000 කොලේම දාන්න. හරිද? එතකොට ඔයාලා සල්ලි දාන එක වතාවක් ගානේ මේකේ 100 කොටුව කපනවා. දෙවෙනි වතාවේ දාදී 99 කොටුව කපනවා. එතකොට ඔයා දන්නවා අවුරුද්ද පුරාම මේ දවස් 100 ඇතුළත ඔයා මේක ෆිල් කරලා ඉවර කර ගන්න ඕනේ කියලා. සමහර වෙලාවට මේකම ෆිල් කරගන්න බැරුව යනවා. මට මේ 10 එහෙම ෆිල් කරගන්න බැරි වුණා මේ 10 එහෙම ෆිල් කරගන්න බැරි වුණා. හැබැයි මම මේ 5000 ගානේ දාපු එකේ මම ඒක ෆිල් කරගත්තා. එතකොට එහෙම කප උඩටදී ඔයා දන්නවා මට මේකේ තව මෙච්චර කොටු ගානක් කපන්න තියෙනවා කියන එක දන්නවා. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒක මේ කරන්නේ. ඉතින් ඔයාලගේ අදහස් මේ වීඩියෝ එකට දාන්න. ඉතින් මේක දන් දෙන්න තිබුණා, පින් දෙන්න තිබුණා ගගා දාන්න එපා. මොකද මේ අපිත් ව්‍යාපාරයෙන් උපයා ගන්න ලාභෙන් කොටසක් තමයි මේ විදිහට මේ දාලා තියෙන්නේ. ඉතින් පුළුවන් අය try කරලා බලන්න. අනිවාර්යෙන් මේක කරන්න පුළුවන්. කරන්න බැරි දෙයක් නෙමෙයි. ලොකු ඉතුරුවක් කරන්න පුළුවන්. ගිය අවුරුද්දේත් අපි මේක achieve කරගත්තා. මේ අවුරුද්දේත් achieve කරගත්තා. ඊට කලින් අවුරුදු වලත් achieve කරගත්තා. හැබැයි මම වීඩියෝස් කරේ නෑ. ගිය අවුරුද්දේ තමයි ඉස්සෙල්ලාම වීඩියෝ එකක් කරේ. ඉතින් ඔයාලත් මේ විදිහට වීඩියෝ එක මේ සල්ලි එකතු කරන්න පුරුදු වෙන්න. ඉතින් එහෙනම් ආයෙමත් දවසක හම්බ වෙමු.